ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න මම ගොඩ කාලෙකට පස්සේ ආපහු vlog එකක් start කරන්නයි හදන්නේ. ඉතින් අද කොහෙද යන්නේ අපි? අද අපි යනවා අවුරුද්දේ පළවෙනිම වතාවට අපේ දන්ත ධාතුන් වහන්සේ වැඩ පුදා ගන්න. ඉතින් අපි කැන්ඩි ආවා. ඉතින් දැන් තවදින් අපිටත් වෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මගේ පළවෙනි vlog එක මේ පාර මගේ YouTube channel එකට හදන්නයි මේ සූදානම් වෙන්නේ. බලමු මේක හැදෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද ගොඩ කාලෙකින්නේ මේ වීඩියෝස් එඩිට් කරගන්න ওই ප්‍රශ්නත් එක්ක අපේ දුව දැන් ලොකුයි යාට මේ ස්ටඩීස් වැඩි එයාට වෙන අමතර වැඩ වැඩි ඒකත් එක්ක මට එඩිට් කරගන්න කෙනෙක් නැති නිසා ගොඩක් වීඩියෝස් හැදුනා අඩුයි ගිය අවුරුද්දේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මගේ මේ එඩිටර් නෙමෙයි ඉන්නේ. එයා ඉතින් බිසි වෙච්ච නිසායි අපේ නංගි අසනීප වුණා, අම්මා අසනීප වුණා. මේ හේතුත් එක්ක මම ටිකක් ෂූටින් වලට බිසි වුණා. ඉතින් ෂූටින් මා නාට්‍යයේ හිරිපොද වැස්සේ, එතකොට මං ආදරේ නාට්‍යයේ පාට කුරුල්ලෝ එකෙත් ටිකක් හිටියා. ඉතින් මේ වගේ වැඩ ටිකක් පහුගිය කාලේ කරා. ඒ හැම එකටම ඉතින් එයාලත් කිව්වා මට vlogs හදන්න කියලා. ඒ වුණාට මට ඒව හදාගන්න ඉවරයක් තිබුණ නැහැ. ඔන්න දැන් ආයෙමත් ස්ටාර්ට් කරන්නම් කියලා හිතුවා vlog එකක් හදන්න. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් මට සුබ ප්‍රාර්ථනා කරනවා කියලා. මගේ vlogs බලන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ හින්දා ගොඩක් අය මට කියපු නිසා ඔන්න මං ආපහු ස්ටාර්ට් කරන්න තමයි මේ හදන්නේ. හරි බලමු ඉතින් අපි කොහොමද නුවර යන්නේ කියලා. මා ඒවා ඒ ළමයට අමුතු පිස්සුවක් ඇදලා යන ගස්වල කොණ්ඩේ දීපිය ඒවම වෙනවා. ඒවා මේ ගහෙත් දැන් ටික කලින් කරා. දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් කියන්නේ කොයි ගහේද ඒවා ඉන්නේ. සෙනු කුමාර මුන්සින් කියලා දාගන්න බැරි නෑනේ. මොකටද මේ ලෑස්ති වෙන්නේ අපේ සුරේන්? මේ දිනේ එළ බොජුන් එක අපි දැන් කෑම කන්න යන්නේ එතනින් උදේට හොද්දටම කෑවා. මඩ පිරෙන්නම කෑවා. එදා ගත්තා වගේ රුපියල් 500යි. කිලෝ එකක් 200යි. ඩ්‍රෝන් 10 කියලා. මම වයිල්ඩ් ඇනිමල්ස් වල ෆොටෝ පොස්ට් කරනවා. මේ ඉතින් අපේ අනුක්ගේ වැඩ. එයා හරි ආසයි මේ වගේ සීනරිස් පින්තූර ගන්න. ඌට පටන් ගන්න එකට යන්න නෑ. 5 of the year. ඉතින් මම මගේ ජීවිතේ වැඳ පුදාගන්න යන්න කැමතිම තැන තමයි අනිත් අය වගේම මගේ හිත සැනසෙන තැන තමයි මේ. ඉතින් එතනට ගිහිල්ලා වැඳ පුදාගත්තම හිතට හරීම සහනයක් දැනෙනවා. සසරේ කවදා හරි දවසක ඒ පෙර පුහුණු කරපු දේවල් වෙන්නේ නැති මේ දැනෙන්නේ කියලා හිතෙනවා. ඉතින් එදා දවසේ ටිකක් සෙනග වැඩි. ඒ වුණාට ඉතින් කොහොම හරි අපිත් ඒ සෙනග අතරින් ගිහිල්ලා අපේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නමස්කාර කරගත්තා. හිත සංසුන්නා. ඊට පස්සේ ඉතින් අලුත් අවුරුද්ද පටන් ගන්න ඕනේ මේ විදිහට කියලා හිතුවා. ඉතින් ටික දවසක් ගිහිල්ලා ඒත් ඉතින් අපි මේ විදිහට වැඳ පුදාගෙන ආපහු මේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා කියලා හිතට අදිෂ්ඨානයක් ගත්තා. ඉතින් ඒ නිසා තමයි ඔන්න දැන් මම මේ ආයෙමත් මුලින් කිව්වා වගේ මේ වගේ ලස්සන vlog එකක් හදලා ඔයාලට අරගෙන එන්නේ.
ඉතින් ඇත්තටම මේ වගේ දිනයක් වෙන් කරගන්න හැමෝටම ලේසි නෑනේ. ඉතින් ඇත්තම කියනවා නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඉතින් හස්බන්ඩ්ගේ වැඩ රාජකාරී කටයුතු, මම ෂූටින් යනවා, මේ හැමදේම බැලන්ස් කරගෙන එක දවසක් වෙන් කරගෙන අපි ඒ ගමන ගියපු එක ගැන මට හරියම සතුටුයි හිතට. ඉතින් මම ඔයාලා හැම දිනාටමත් දලදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසෙන් මේ vlog එකෙන් සමගෙන යන්නම්. තව ලස්සන vlogs අරගෙන එන්නම් ඔයගලන්ට බලන්න. ඉතින් හැමදාම මාව දිරිමත් කරපු ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලා හැම දිනාටම.